ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස මෂ්රූම් රෙසිපි එකක්. අපි බලමු කොහොමද මේ මෂ්රූම් එක හදාගන්නේ කියලා. මේක මම හදන්නේ 7 ග්‍රෑම් 200කින්. මම මේ ටික මේ විදිහට කෑලි වලට ඉරා ගන්නවා. මේ විදිහට ඉරාගත්ත මෂ්රූම් වලට මම මේකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් දා ගන්නවා. කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකයි කහ කුඩු තේ හැඳි භාගයක් දා ගන්නවා. තව ලුණු තේ හැඳකුත් දා ගන්නවා. ඊළඟට කෝන් පිටි වලින් මේස හැඳි දෙකකුයි පාන් පිටි වලින් මේස හැඳි දෙකකුයි එකතු කරගන්නවා. පීට් කරගත්ත බිත්තරයකුත් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ වගේ මේ ටික හොඳට මික්ස් කරගමු. මේ වගේ මික්ස් කරගත්ත හතු ටික අපි පෑන් එකකට තෙල් ටිකක් දාලා හොඳින් ෆ්‍රයි කරගමු. දැන් මම පිටි කෝට් කරගත්ත හතු ටික මේ විදිහට ටිකින් ටික එකතු කරගන්නවා. දැන් අපි මේ ටික රන්වන් පාට වෙනකම් මේ විදිහට ෆ්‍රයි කරගමු. දැන් අපි බලමු මේ හොට් බටර් මෂ්රූම් එක හදාගන්න විදිහ. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස් හැඳි දෙකක් එකතු කරගන්නවා. බටර් ටික මේ විදිහට රත් වීගෙන එනකොට මම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගන්නවා. මේ ටික හොඳට බැදෙනකොට මම මේකට දැන් සෝයා සෝසුයි ටොමැටෝ සෝසුයි එකතු කරගන්නවා. ඊළඟට චිලි පේස්ට් තේ හැඳි දෙකක් එකතු කරගමු. දැන් මේ ටික හොඳින් මික්ස් කරගමු. ඊට පස්සේ මේකට කපාගත්ත අමු මිරිසුයි වියලි කරල් මිරිසුයි එකතු කරගන්නවා. දැන් මම බැදගත්ත මෂ්රූම් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු කොළ ටිකත් මේ විදිහට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගමු. මේ තියෙන්නේ මම හදාගත්ත හොට් බටර් මෂ්රූම් එක. මේක ඔයාලත් ගෙදරදී හදලා බලන්න. අනිවාර්යෙන් මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.